දැන් අන්බොක්ස් කරන්න යන්නේ. අන්බොක්ස් කරද්දී අනිවාර්යෙන් මේ ටේප් ටික පරිස්සමට දාලා ගලව ගන්න ඕනේ. මේකට මයික් එකක් හම්බුණා. තමයි අපිට හම්බෙච්ච ඩිවයිස් එක. එතකොට මේකේ දැන්ට සාමාන්‍ය තියෙන මේ වගේ ආම් එකක් වෙලා තියෙනවා වලට අල්ලගන්න. එතකොට මෙතන තියෙනවා මෙයාලගේ ඔඩියෝ මාක් එක. අවනේ මේක බර නෑ. කිලෝ 2-3ක් විතර පහසුයි. ස්මූත්. එතකොට මේ තියෙන මූලික පෙනුම. එතකොට මෙතන තියෙනවා දැන් තමයි මේක මයික් එක කනෙක්ට් කරන්න පුළුවන්. එතකොට ටෙරිබල් AUU chip ගහන්න පුළුවන්. USB port එක. එතකොට බේස් ඒ ටික තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේක මයික් එකක් නෑ ඇවිල්ලා තියෙනවා. මේක වෙනම කේබල් එකක් ඇවිල්ලා තියෙනවා C එකක්. charge කරන්න. සාන මේක on කරන්න නම් ඇත්තේ තියෙන විදිහට switch on කියලා වෙනම බටන් එකක් නෑ. මෙතන තියෙනවා volume volume අඩු වැඩි කරන බටන් එකෙන් තමයි මෙයා on කරන්නේ. එතකොට මේ වගේ අපිට light පත් වෙනවා. අපි දැන් මෙයා මේ අපි mode එකක් විදිහට අපි දාලා බලමු. mode කියලා යවුවා FM රේඩියෝ තියෙනවා. chip වෙනම වැඩ bluetooth මේ ෆන්ක්ෂන් ටික තමයි තියෙන්නේ.